දෙසැම්බර් මාස 22 වෙනිදා. ඒ කියන්නේ අපේ මැනිකගේ උපන්දිනේ. ඉතින් අද දවසේ එනකන් අපි ගොඩක් දවස් ඉඳන් තමයි බලාගෙන හිටියේ. මොකද අද දවසට කලින් දවස් ඉඳන්ම අපිට දැනෙනවා අපේ මැනිකගේ බර්ත්ඩේ එක. එයා මොකද අපි ළඟට ආව දවසනේ. ඉතින් අපි ඊට කලින් දවසේ ඉඳන් හොස්පිටල් යන ලෑස්ති වුණා. ඉතින් මේ හැම මතකයක්ම අද දවසේ අපිට මතක් වුණා. කලින් දවසේ ඉඳන් අපි ඕක ගැන හිතුවා. ඉතින් දැන් අපි ළඟට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. අද උපන්දිනේ දවසේ මම මුලින්ම කිරිබත් ලෑස්ති කළා. උදේම හැරිලා. ඊට පස්සේ මුලින්ම කළේ බුද්ධ පූජාව පූජා කරන එක. ඊට පස්සේ අපි පන්සල් යන්න කියලා තමයි දැන් හිතාගෙන ඉන්නේ. Utami ibu kita di bagi begini lagi curi penomi. Happy birthday Swara. Happy birthday Swara. Happy birthday. Umma. ඉබ්බු උම්ම දෙනවා. මගේ පුතාගේ happy birthday එකට ඉබ්බු ඉන්නවද? ඇවිල්ලා උම්ම දෙන්නම. අනේ. Happy Manika birthday girl. Happy birthday girl. Happy birthday girl. Good morning. Happy birthday. අපි දැන් පන්සල් යනවා. හරිද? අද ඉතින් උදේම අපි කිරිබත් හදලා කිරිබත් කාලා අපේ මැනිකිත් කාලා දැන් අපි සාදු පන්සල් යනවා. ඉක්මනටම යනවා. දැන් කීයදයි වෙලා? 8:41යි. ඉතින් දැන් අපි යනවා සාදු පන්සල් ඉක්මනටම යනවා. මල් ගත්තා උදේම. දැහත් වට්ටියක් ගත්තා. තෙල් හඳුන් කූරු ගත්තා. ඒ පන්සලේ හාමුදුරුවන්ට දෙන්න පිරිකරත් මේ විදිහට ගත්තා. මොකද්ද? ඔව් දෙකම ගත්තා පිටිකර. අපි ඉතින් අපේ ළඟම තියෙන පන්සලකට තමයි උදේම ආවේ. මොකද අද හවසට අපි ගෙදර අපි මැනිකට ආශිර්වාද කරලා පිරිත් කියන්නත් ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වඩම්මනවා. ඉතින් ඒ වුණාට පන්සලට උදේම යන්න අපිට ඉතින් ආසාව තිබ්බා. ඒ හින්දා තමයි මේ උදේම ළඟම පන්සලට ආවේ. ඉතින් අපි දැන් ඇවිල්ලා මල් පානේ ටික පූජා කරලා බුදුන් වඳිනකොට අපිට මේ පන්සලේ හාමුදුරුවෝ උදේ පාන්දරම අපේ මැනිකව දැකලා ඉතින් මොකද මේ විශේෂයෙන් උදේම ඇවිල්ලා ඉන්නේ කියලා අහලා මැනිකගේ උපන්දිනේ කියලා කිව්වහම මැනිකට ආශිර්වාද කරලා හාමුදුරුවෝ පිරිත් ටිකක් කියන්නම් කියලා කිව්වා. ඉතින් ඇත්තටම මේකත් සෑහෙන වටිනවා මැනිකට. ඉතින් අද දවසේ හාමුදුරුවන්ගේ මේ විදිහට ආශිර්වාද හම්බෙනකොට අපි කොහොමත් මේ පන්සලෙත් හාමුදුරුවෝ ඉන්නවනේ ඉතින් උදේ. ඒ නිසා අපි පිරිකරකුත් ලෑස්ති කරගෙනම තමයි ගියේ. ඒ හාමුදුරන්ටත් පූජා කරනවා කියලා. ඉතින් පිරිත් කියන වෙලාවෙම අපිට පුළුවන් වුණ ඒ පිරිකරත් හාමුදුරන්ට පූජා කරගන්න. Pirit මොනවද වෙන්නේ? අපි අරහම් තාමන්ත තේජේ කියන්න බෑ. සහයි විතර බෑ. සතද? ඔක්කො.
සාදු කිව්වද? සාදු සාදු කෙනෙක් කොම්බලා නෑ සාදු ගැටි පූජා කිව්වා. කරුවා නේද? මගේ කොච්චර විනෝදනේ? ඕ. සෝක් නේද? ඕ අනේ මගේ මැනිකගේ උපන්දිනේ දවසේ සාදුත් හම්බුණා නේ. සාදුට පිරිකර පූජා කළා, පිරිත් නූල් බැන්දා. ඒක අර පිරිත අහගෙන ඉන්නකොට ආසයි නේද? ඕ. අපි කොහෙටද යන්නේ? බවුත් ඉන්න ඉස්සරහා. කොට ෂෝක් නේද? අපේ උපන්දිනේ වලටත් එහෙම වෙලා නැහැ නේ පපා. ෂෝක් කනේ. අපේ බර්ත්ඩේ වලටත් අපි මෙහෙම ඇවිල්ලා නැහැ නේද? ඒ කියන්නේ පන්සල් ආවා වුණාට මේ පිරිත් අහලා, පිරිකර පූජා කරලා. මේ පුතේ සාදුට වැන්දද? පිරිකර පූජා කරුවා. අනේ අම්මේ. හාමුදුරුවෝ දන්නේ ෆොටෝ ගන්න කියනකො. ඔව් අනේ ආමුදුර සාදු ෆොටෝ එකකුත් ගන්න කිව්ව පුතාවයි සාදුවයි. දැක්කද? මගේ පුතාවයි සාදුවයි ෆොටෝ එකකුත් ගන්න කිව්වා. මම අපේ මැනිකගේ එක එක පාවිච්චි කරපු දේවල්, හොඳ දේවල් ගමේ ක්ලිනික් එකට දෙනවා කියලා එක වීඩියෝ එකකත් කිව්වා වගේම මම සමහර දේවල් වාහනේ පිටිපස්සේ දාගෙන යනවා මේ විදිහට අවශ්‍ය කෙනෙක් මගදී දැක්කොත් ඒ කෙනෙක්ටත් දෙන්න පුළුවන් කියලා. ඉතින් අද උදේ එහෙමත් දෙන්න පුළුවන් වුණා. ඉතින් අපි ගෙදර ආවට පස්සේ අපිට ඉතින් සෑහෙන වැඩ ටිකක් තිබ්බා. කෑම හැම ලෑස්ති කරන්න මේ බලන්නකො අපේ පඬිත පැටියා. එයාගේ පන්දිනේට ඕන කෑම බීම හදන්න අම්මිට උදව් කරන විදිහ. අනේ ඉතින් නේද ගාමේ. ඉතින් මම එයාටත් පොඩි වැඩක් දුන්නා මේ විදිහට කරන්න කියලා. ඒක මගේ යාළුවෝ දෙන්නෙකුත් ආව මට උදව් වෙන්න. ඉතින් මේ දෙන්නගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනා මේ කෑම බීම ටික හදාගන්න. මැනිකී මේ අහන්න ඉතින් මේ වෙලාවේ අපේ මැනිකී පපයි දෙන්න ගිහින් හිටියා එයාගේ බර්ත්ඩේ කේක් එක අරන් එන්න. ඉතින් ඒ අතරතුර තමයි මමගේ යාළුවා දෙන්නත් එක්ක මෙන්න මේ වැඩ ටික කළේ. අපි කොහොමත් මැනිකීගේ බර්ත්ඩේස් වලට මේ විදිහට සරල විදිහට ලොකු පාටිස් ගන්නේ නැතුව පින් අතේ වැඩත් එක්කම එයාගේ බර්ත්ඩේ එක සරලව සමරන්න ඕනි කියලා මැනිකී අපි ළඟට එන්න කලින්ම හිතාගෙන හිටියා. ඉතින් එයාගේ පළවෙනි උපන්දිනෙත් අපි හරිම සරල විදිහට ටී පාටි එකක් එක්ක තමයි ගත්තේ. ඉතින් එයාගේ දෙවෙනි උපන්දිනේ දැන් එයාට තේරෙනවානේ. ඉතින් එයා දැන් සාදු කියන්න දන්නවා, මං කියනවා වගේ ගාථා කියනවා. ඉතින් ඒ වගේ දේවල් එයාට හොඳට තේරෙන නිසා අපි දෙවෙනි උපන්දිනේ දවසේ ඉඳන්ම මේ විදිහට තමයි එයාගේ උපන්දින සමරන්න පටන් ගත්තේ. කොහොමත් අපි දෙන්න ඒ දවස්වල ඉඳන්ම හිතාගෙන හිටියේ පුංචි බබෙක්ගේ උපන්දිනයක් සමරනකොට ඒ උපන්දිනේ පුංචි බබාලට ගැලපෙන විදිහට සමරන්න. මොකද ඒක ලොකු අයගේ පාටි එකක් නැත්නම් අවුරුදු පාටි එකක් වගේ ලොකු විදිහට සමරන එකෙන් එයාලට සතුටුකුත් නැහැ. ඒගොල්ලන්ට ඒකේ තේරුමකුත් නැහැ. ඒ නිසා එයාගේ වයස්වල බබාලට එන්න කියලා එයාට කැමති විදිහට සරල විදිහට බර්ත්ඩේ එකක් සමරන එක, ඒගොල්ලන් ආස කෑම බීම තියලා සමරන එක ඒගොල්ලන්ට සතුටක් ගේනවා. ඉතින් අපේ මැනිකීගේ උපන්දිනෙත් අපි පළවෙනි උපන්දිනේ ඉඳන්ම මේ විදිහට තමයි කළේ. ඉතින් ඒකට ලොකු අර්ථයක් එකතු කරන්න මේ විදිහට පින් අතේ වැඩකුත් එක්කම ඉස්සරහට හැම අවුරුද්දකම එයාගේ උපන්දින සමරන්න තමයි අපි දෙන්න හිතාගෙන ඉන්නේ. ආහුනේයම් පාහුනේයම් සංඝතේ ජේන සොත්තිනාන සම්දුපද්දවා සබ්බේ රෝගා උපසමින්කුතේ යං කිංච රතනං ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං බුද්ධ සමන්නති තස්මා සොත්ති භවන්තුතේ නාති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මේ තේන සත්‍යවංජේන හෝතු තේජ මංගලං සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාරේන අන්තුතේ සම්මුපද්දවේ නක්ඛත්‍යක භූතානං පාපංඝානිවාරණා පරිත්තස්සානුභාවේන අන්තුතේ සම්මුපද්දවේ පරිත්තස්සානුභාවේන අන්තුතේ සම්මුපද්දවේ පිළිපැද දුන්නේ නබොත් යෝබොත්
මේ අම්මටත් බඳිනවා. දැන් ටිකක් ලොකුට බඳිනවා. ඉතින් මේ බලන්නකෝ ප්‍රින්සස් කෙනෙක් වගේ චූටි බොනිකෙක් වගේ අපේ මැනිකී බර්ත්ඩේ ඩ්‍රෙස් එක ඇඳලා ඉන්න ලස්සන. ඉතින් පිරිත් කියලා ස්වාමීන් වහන්සේ වැඩම කළාට පස්සේ අපි කට්ටියට සංග්‍රහ කරන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි මැනිකගේ කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් තමයි මෙන්න මේ මොආනා තීම් එක. ඉතින් අපිට හිතුණා එයාගේ බර්ත්ඩේ එක මොආනා තීම් එකට කරන්න ඕනි කියලා. ඉතින් කැම වලටත් මම මොආනාගේ පොඩි ඩෙකරේෂන් එකක් තමයි පාවිච්චි කරේ. ඒ වගේම එයාගේ බැලුන්ස් වලට එතකොට එයාගේ කේක් එක ඒ දේවල් වලට චුට්ටි අපේ මොආනා පොඩ්ඩක් ගෑවුවා. එයාට පේන්න. එයා ඉතින් හරි ආසාවෙන් හිටියේ මොආනක් ඉන්නවා කියලා. හරිම සතුටින් තමයි හිටියේ. කේක් එක දැකලත් ඉතින් හරි සතුටුයි. මොආනා ඉන්නවා කියලා ඒකේ. ඒ වගේම තමයි අපි බර්ත්ඩේ පාටි එකේ දාපු සින්දුත් එයා ආසම කරන සින්දු තමයි දැන් මෙයා නිතරම අහන සින්දු. එතකොට මොආනාගේ සින්දු ඒ වගේ දේවල් තමයි දැන් මේ ඉතින් යාර හරි සතුටුයි. එදා දවසේ හරිම සතුටින් හිටියා කියලා අපිට තේරුණා. එයාගේ ආසම රූප පේන්න තියෙනවා. එයා ආස කෑම දකින්න තියෙනවා. එතකොට යාම ආස සින්දු එයාට ඇහෙන්න තියෙනවා. ඉතින් යා හරියට සර්ප්‍රයිස් වෙලා වගේ තමයි හිටියේ ඒ හිටපු වෙලාව. ඉතින් අපිටත් හරි සතුටුයි. එයා ෂූටි වුණත් එයාට පොඩ්ඩක් එයාට උද්‍යෝගයක් ගෙනත් දෙන විදිහට එයාගේ බර්ත්ඩේ එක දවස අපිට සමරන්න පුළුවන් වුණ එකට. ඉතින් අපේ මැනිකගේ පන්තිනේ දවස මේ විදිහට තමයි ගත වුණේ. ඉතින් යා ඉක්මනට ලොකු වෙනවා හිතා ගන්නත් බෑ. අවුරුදු 2ක් ගියා කියලා. ඉතින් පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අම්මී පපයි ප්‍රාර්ථනා කරනවා මැනික. ඉතින් අපේ මැනිකගේ උපන්දිනේ දවස ලස්සන කරන්න අපේ ගෙදර ආව හැමෝටමත් ගොඩාක් ස්තුතියි කියලා කියන්න ඕනේ.